හයි ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් අපි යනවා ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ලස්සන දියැලක් බලන්න. අල්ගම ඇල්ල තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් මේ දවස්වල පායන හින්දා වැඩි වතුර නම් නැතුව ඇති ඇල්ලේ නම්. ඉතින් ඉස්සරහටත් අපිත් එක්ක මේ වීඩියෝ එක සම කරදී සිටින්න. ඉතින් අපි ඉස්සරහට හම්බෙමු. හලෝ යාළුවනේ, කොහොමද? අපි ගියේ මේ අර දුම්මාල යන්න බලන්න. ඒක හරි ගියේ නැහැ. ඒක බැලුව ෆොටෝ ගැහුවා විතර නාගන්න බැන්න. පස්සේ අපි මේ දුම්මාල ඇල්ලට යනකොට මගදී හමුුණා අල්ගම ඇල්ල කියලා. අපි හිතුවේ නැහැ එතන හොඳ වෙයි කියලා. ගියා. ඇත්තටම හොඳයි. අපි දෙන්න පැය දෙකක් විතර නාගත්තා. නාලා දැන් මේ ඇඳුම් චේන්ජ් කරලා යන්න කියලා. ඊට කලින් ඔයාලට හිතුවා කියන්නේ මෙතන රිසෝට් එකක් තියෙනවා. ඔයාලට පේනවා අතට බබා පෙන්නන්නේ. මෙතන රිසෝට් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන නම් ඇවිල්ලා ඉඳලා කරලා යන්න පුළුවන්. පැත්ත බලන්න දේවල් තියෙනවලු. ඔයාලට ඕන නම් මේ රිසෝට් එකේ නතර වෙලා නිදි කඩਿੱත්තෙන් නාලා කාලා කරලා යන්න පුළුවන්. අපිත් අද ආවන් පස්සේ දැනගත්තා. අපි ඒ උනට අද දවසින් යනවා. මාර්ම ලස්සනයි. මේ වතුරත් හොඳයි. වැඩි චඹුරුත් නෑ. හැබැයි මේ දවස්වල වතුර අඩු නිසා මේ ඇල්ලේ වතුර ටිකක් මදි. ඒ කියන්නේ ලොකු ජම්බුරක් නෑ. හැබැයි අපි දෙන්න නාගත්තා ෂෝක් වතුර ටික. ඔයාලට එන්න දැන් අපි මෙතනින් පිටත් වෙනවා අපේ ඊළඟ මේ තැනට. අපි කණ්ඩත් ඕනේ නේද බඩගිනි නේද බබා. ඉතින් අපි කණ්ඩත් ඕනේ. යන අතර මගදී හම්බුනේ නා. හැමෝටම
කොහොමද යාළුවනේ? ඔන්න මාලිකා තැන්න අපි පන්සලට දැන් තමයි ආවේ. අපි උඩමළුවට යන්න කියලා තමයි දැන් පිටත් උනේ. පිටත් වෙලා තියෙන්නේ දැන්. ටික දුරක් ඇවිල්ලා තින්නේ. ඔයගලන්ට පේනවා ඇති. දැන් අපි උඩට යන ගමන් ඉන්නේ. පොඩක් හති මහන්සි. උඩ වතුර නැහැ. පල්ලෙහෙන් වතුර අරන් යන්න ඕනේ යනකොට. මොකද උඩහට වතුර නැහැ කියලා කිව්වා වගේ පල්ලෙහෙන්. අපි වීඩියෝ එකකට ඔයාලට ගෙනියන්න පන්සලේ වැදගත්කම් මොනවද? ඒවත් හැම දෙයක්ම අපි වීඩියෝ එකෙන් විස්තර කරන්න උඩට ගිහින් බලමු. හරි එහෙනම් උඩමළුවේද හම්බෙමු අපි. මාලිකා තැන්න රජ මහ විහාරයේ උඩමළුවට යනකොට මේ වගේ කල්කුහවල් දෙක තුනක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විශාලතම කල්කුහව ප්‍රධාන මධ්‍යස්ථානයක් විදියට තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් අපිට තවත් දැක ගන්න පුළුවන් වෙනවා මේ අතර දෙක තුනක් මේ වගේම කල්කුහවල් අපිට මේ වගේ පඩිපෙළ මාර්ගයෙන් තමයි උඩහට යන්න තියෙන්නේ. වනාන්තරයක් මැද්දෙන් තමයි තියෙන්නේ. ඉතින් තාමත් පරිස්සම් වෙන්න ඕනේ. ලිස්සනවා පඩිපෙළ සමහරක් වෙලාවට වැහැලා තිබ්බොත් එහෙම. ඉතින් ඔයාලට තවත් පේනවා ඇති මේ වගේ දෙබොක්කාවක් මැද්දෙන් තමයි පඩිපෙළ මාර්ගයෙන් යන්න තියෙන්නේ උඩමළුවට. ඇත්තම ගොත් අපි දෙන්නටම යා ගන්න බැරි වුණා උඩමළුවට මගේ කකුලේ පෙරළුන හින්දා. ඇත්තම ගොත් ඊළඟ වතාවෙත් අනිවාර්යෙන් අපි ඔයාලා අරන් යනවා උඩමළුවේ වීඩියෝවක්. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එක ෂෙයා කරලා යාළුවන් අතර තියාගන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝවේදී හම්බෙමු.